අද හදන්න යන්නේ නාන් රොටි. ඉක්මනින් රසවත්ව හදාගන්න පුළුවන් කෑමක් නිසා මමත් ඒක හරි කැමැත්තෙන් හැදුවා. පාන් පිටි 500කට ඊස් තේහෙන් දෙකුත් ලුණු ටිකකුත් එකතු කරලා මම ඇල් වතුර ටිකක් දාලා ඒක මිශ්‍ර කරගත්තා. ඊළඟට මම ඒකට එකතු කරා අත්‍යවශ්‍යම ද්‍රව්‍ය වන මුදවපු මීකිරි. මුදවපු මීකිරි කෙනෙකුට ඔයගොල්ලන්ට මුදවපු එළකිරි වුණත් එකතු කරන්න පුළුවන්. මේ දෙකේ වෙනසක් තියෙනවා. වෙනස මොකක්ද කියලා දන්න අය මට පොඩි කමෙන්ට් එකක් දාන්න. මුදවපු මීකිරි ටික එකතු කරලා හොඳින් කලවම් කරගත්තට පස්සේ තමයි මම බිත්තරයක් මේකට එකතු කරේ. මේකේ අතේ නොවැළෙන පදම වෙනකන් දැන් හොඳින් අනා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ විදිහට අතේ නොවැළෙන පදම වෙනකන් අනාගත්ත ඩෝ එක. මම ඒක පැය දෙකක් විතර වහලා තිබ්බා. වහලා තියලා මට ඕනේ ප්‍රමාණයට ගුලි හදාගෙන රෝලින් පින් එකකින් රෝල් කරලා නාන් රොටි ටික හදාගත්තා. රොටි ටික හොඳින් ඇනිලා නම් ඉච්චන වෙලාවට අපිට බලා ගන්න පුළුවන් මේ රොටිය හොඳින් ඉහළට පිම්බිලා වගේ නම්. මෙන්න මේ විදිහට ලස්සන බ්‍රවුන් කලර් එකකට තිබ්බොත් නාන් රොටි ටික හදා ගන්න පුළුවන්. මම මේක කන්න හදාගත්තේ තක්කාලි මිශ්‍ර විතර කරියක්. හරිම රසයි. තක්කාලිත් එක්ක විතර කරි එක ඉතින් ඔයගොල්ලොත් හදලා බලලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. හොඳ නැත්නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.